සියලු දෙනා පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකට ඉතින් අද අරන් IPL සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් ඔයාලා දන්නවා අද IPL තරගාවලියේ තීරණාත්මක තරගයක් තමයි පැවැත්වෙන්නේ. ඒ තමයි රාජස්ථාන් රොයල් කණ්ඩායම සහ CSK කණ්ඩායම අතර තරගය අද තමයි පැවැත්වෙන්නේ. ඉතින් මේක ශ්‍රී ලංකාවේ අපිට වැදගත් වෙන්නේ කොහොමද කියලා බලුවොත් ඉතින් මේ තරගය ගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ නියෝජනයන් 4ක්ම තියෙනවා. ඒක තමයි ඉතින් මේකේ විශේෂත්වය. ඉතින් IPL තරගාවලියේ මේ වෙනුවට තරග 9ක් පවත්වලා අවසන්. ඉතින් තරග 9ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහන ගත්තට පස්සේ ඉදිරියෙන් ඉන්නේ RCB කණ්ඩායම. දෙවෙනි ස්ථානයේ ඉන්නේ ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම. තුන්වෙනි ස්ථානයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ හතරවෙනි ස්ථානයේ ඉන්නේ පංජාබ් කිංස් කණ්ඩායම. ඉතින් RCB කණ්ඩායම තරග දෙකෙන් දෙකම ජයග්‍රහණය කරලා තියෙන. ඒ වගේම රාජස්ථාන් රොයල් කණ්ඩායම තරග දෙකෙන් දෙකම පරාජයලා තමයි තියෙන්නේ. ඒ වගේම CSK කණ්ඩායම තරග දෙකෙන් එකයි මේ වෙනට ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ හින්දා මෙන්න මේ ටීම් දෙකටම වැදගත් තරගයක් තමයි මේක. විශේෂයෙන්ම කියනවා රාජස්ථාන් රොයල් කණ්ඩායම මේ වෙනට තරග දෙකම පරාජය වෙලා තියෙන්නේ. ඉතින් ඔවුන්ට මේක විශේෂයෙන්ම වැදගත් වෙන තරගයක්. ඉතින් CSK කණ්ඩායමේ ස්ක්වාඩ් එක අතර පස්සේ ඔයාලට මේ ඉදිරිය බලන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ අනිවාර්යයෙන්ම තරග ක්‍රීඩා කරනවා. ලංකා නියෝජනය එකයි තියෙන්නේ. ඉතින් මේ තමයි CSK කණ්ඩායම. ඉතින් රාජස්ථාන් රොයල් කණ්ඩායම අතර පස්සේ ශ්‍රී ලංකා නියෝජන දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් දැනටමත් දන්නවා වනිදු වසරංග සහ මහේෂ් තීක්ෂණ රාජස්ථාන් රොයල් කණ්ඩායම නියෝජනය කරනවා. බොහෝ දුරට මොවුන් දෙදෙනාම තරගයට ක්‍රීඩා කරයි අද. ඉතින් මම කිව්වා අනිත් ක්‍රීඩකයා තමයි මං කිව්වා ශ්‍රී ලංකා නියෝජන 4ක් තියෙනවා කියලා. ඉතින් ක්‍රීඩකයන් විදිහට 3 දෙනයි. අනිත් කෙනා තමයි ශ්‍රී ලංකාවෙන් බිහිවෙච්ච සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාර රාජස්ථාන් රොයල් කණ්ඩායමේ අධ්‍යක්ෂක විදිහට කටයුතු කරනවා. ඉතින් අන්න ඒකත් එක තමයි මම කිව්වේ ශ්‍රී ලංකා නියෝජනයන් 4ක් අද තරගයේදී දකින්න පුළුවන් කියලා. ඉතින් මේ තියෙන රාජස්ථාන් රොයල් කණ්ඩායම සංජු සැම්සන් තමයි කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන්නේ. ඉතින් අවසාන වශයෙන් ඔයාලට කියන්න පුළුවන් ඉතින් CSK කණ්ඩායම සහ රාජස්ථාන් රොයල් කණ්ඩායම ගත්තට පස්සේ හෙඩ් ටු හෙඩ් ගත්තට පස්සේ ඔවුන් තරග 29ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් ඒකෙන් CSK කණ්ඩායම 16කුත් රාජස්ථාන් රොයල් කණ්ඩායම 13කුත් ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් CSK කණ්ඩායම රාජස්ථාන් රොයල් කණ්ඩායමට එරෙහිව වැඩිම ලකුණු ලබාගෙන තියෙනවා 246ක්. ඒ වගේම රාජස්ථාන රොයල් කණ්ඩායම 223ක් ලබාගෙන තියෙනවා. ඉතින් අඩුම ලකුණු රාජස්ථාන රොයල් කණ්ඩායම 127ක් තමයි ලබාගෙන තියෙන්නේ. ඉතින් CSK කණ්ඩායම 109ක් තමයි අඩුම ලකුණු ලබාගෙන තියෙන්නේ රාජස්ථාන රොයල් කණ්ඩායමට එරෙහිව. ඉතින් මෙන්න මේක තමයි අද තරගයේ තත්ත්වය. ඉතින් අපි බලමු අද මොකද වෙන්නේ කියලා. channel එක subscribe කරගෙන ඉන්න. ඉතින් අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම good bye.